ගන්නම්. හරි. මාතෘකාව දාගන්න ළමයි සංඛ්‍යා පද්ධති පරිවර්තනය කියලා. මාතෘකාව දාගන්න මොකද? සංඛ්‍යා පද්ධති පරිවර්තනය. සංඛ්‍යා පද්ධති පරිවර්තනය. හරි. සංඛ්‍යා පද්ධති පරිවර්තනය. හරිද? සංඛ්‍යා පද්ධති පරිවර්තනයේදී ළමයි අපි කතා කරනවා. හරි. සංඛ්‍යා පද්ධති පරිවර්තනයන් වලදී අපි කතා කරන පරිවර්තනයන් 12ක්. මොනවද? හරිද? අපි කතා කරා සංඛ්‍යා පද්ධති මොනවද? දශමය, අංක 2, ද්විමය, අංක 3, අෂ්ටමය, අංක 4, ෂඩ් දශමය. හරි. දශමය, ද්විමය මං ලියන්න පාදය විතරක් ලියන්න. දශමය ද්විමය කරන්න තියෙනවා. දශමය අෂ්ටමය කරන්න තියෙනවා. දශමය ෂඩ් දශමය කරන්න තියෙනවා. ද්විමය දශමය කරන්න තියෙනවා. ද්විමය අෂ්ටමය කරන්න තියෙනවා. ද්විමය ෂඩ් දශමය කරන්න තියෙනවා. අෂ්ටමය ද්විමය කරන්න තියෙනවා. අෂ්ටමය දශමය කරන්න තියෙනවා. අෂ්ටමය ෂඩ් දශමය කරන්න තියෙනවා. ෂඩ් දශමය ද්විමය කරන්න තියෙනවා. ෂඩ් දශමය අෂ්ටමය කරන්න තියෙනවා. ෂඩ් දශමය දශමය කරන්න තියෙනවා. ඔන්න ඔය කියන. හරි මම මෙතන ලියලා තියෙන්නේ. මෙතන ලියලා තියෙන ළමයි මේ පාදයන් ටික විතරයි. හරි අදාළ සංඛ්‍යා පද්ධතියට භාවිත කරන පාදය විතරයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. හරි. ඔන්න ඔය කියන පරිවර්තනය කිරීම 12ට අපි දැන් යනවා. හරිද? හරි. මාතෘකාව දාගන්න ඕනනම් මේකත් පොඩි සාරාංශයක් විදිහට දාගන්න. හරි. මෙන්න මේකත් දාගන්න. හරි. මේකත් සාරාංශයක් විදිහට දාගන්න ඕන. හරි. ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාලා මෙසේජ් එකක් දාන්න. හරිද? හරිද? හරි. ඕකේ. රයිට්. හරි. මාතෘකාව දාගන්න ළමයි දශමය ඉදලයක් ගැහුවා. දශමය මොකක්ද? ද්විමය. මොකද? අංක 1 දශමය ද්විමය. මාතෘකාව පළවෙනි මාතෘකාව. දශමයේ සංඛ්‍යා පද්ධති සංඛ්‍යාවක් කියන්න 256. right 256 දශමය මේක දාන්න ඕනේ නැහැ. දශමයේ සංඛ්‍යා පද්ධති පාද නිරූපණය කිරීම අනිවාර්ය නැහැ. තේරුණා නේද? හරි. එතකොට මේ කොහොමද අපි ද්විමය බවට පරිවර්තනය කරන්නේ? හරි. එහෙනම් අපි බෙදලා මොකද කරන්න ඕනේ? ඉතුරු වෙන ඒවනේ ගන්න ඕන. තේරුණා නේද? හරි. දශමයේ පාදයේ සංඛ්‍යාවක් ද්විමය කරනකොට නම් මොකද්ද කරන්නේ? ද්විමය පාදයෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. හරි. බෙදාගෙන යනකොට මොකද වෙන්නේ? අදාළ ඉතුරු එක නම් එක විදිහට එනවා. ඉතුරු බිඳුව නම් බිඳුව විදිහට එනවා. තේරුණාද? හරි. 256 දෙකෙන් බෙදුවට පස්සේ 128යි. ඉතුරු කීයද? බිඳුවයි. 128 දෙකෙන් බෙදුවට පස්සේ 128 දෙකෙන් බෙදුවට පස්සේ 64යි. ඉතුරු කීයද? බිඳුවයි. 64 දෙකෙන් බෙදුවට පස්සේ 32යි. ඉතුරු කීයද? බිඳුවයි. 32 දෙකෙන් බෙදුවට පස්සේ කීයද? 16යි. ඉතුරු කීයද? බිඳුවයි. 16 දෙකෙන් බෙදුවට පස්සේ කීයද? 8යි. ඉතුරු කීයද? බිඳුවයි. 8 දෙකෙන් බෙදුවට පස්සේ 4යි. ඉතුරු බිඳුවයි. 4 දෙකෙන් බෙදුවට පස්සේ 2යි. ඉතුරු බිඳුවයි. 2 දෙකෙන් බෙදුවට පස්සේ 1යි. ඉතුරු බිඳුවයි. එකකින් නවත්තන්නේ නැහැ ළමයි. එකකින් නවත්තන්නේ නැහැ. 1 දෙකෙන් බෙදුවට පස්සේ බිඳුවයි. ඉතුරු 1යි. 1
දෙකෙන් බෙදුවට පස්සේ බිඳුවයි බිඳුවරත් දෙක බිඳුවයි ඉතුරු 1යි. තේරුණා නේද? පැහැදිලි නේද? හරි. මෙන්න පළවෙනි උදාහරණය උදාහරණය 1 කියලා දාලා මේක ලියා ගන්න. හරි? හරි. ඊට පස්සේ ලියා ගන්න මේක ලියා ගන්නකො. හරි. ඊට පස්සේ කියන්නම් මේ කොහොමද ලියන්නේ කියලා. හරි. හරි. මේක ලියා ගන්න ටක් ගාලා ලියා ගන්න. දැන් අපිට මෙහෙම උත්තරයක් ආවට පස්සේ ඊට පස්සේ කොහොමද දීමේ ආකාරයෙන් ලියන්නේ? හරි. ඒකත් අහගන්න ඕන. හරි. දීමේ ආකාරයෙන් ලියනකොට ළමයි දැන් අපිට මේ උත්තරේ මොකද්ද කරන්නේ? පහළ ඉඳන් උඩට පිළිවෙලට ලියනවා. මොකද්ද කරන්නේ එහෙනම්? පහළ ඉඳන් උඩට පිළිවෙලට ලියනවා. හරිද? මොකද්ද වෙන්නේ? 1 බිංදුව 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 තව බිංදුව හරි නේද? 4යි හරි 1 2 4 බිංදුව 5යි හරි 1 2 4 8 16 32 64 120 256 හරි තේරුණා නේද? දෙකේ 8 වෙනි බලය දෙකේ 8 වෙනි බලය තමයි කීයද? 256 වෙන්නේ. දෙකේ 8 වෙනි බලය තමයි කීයද? 256 වෙන්නේ. එහෙනම් හරි ඒක කියලා දෙන්න. හරි? හරි නේද? 256. හරි. දැන් අපිට මේක තහවුරු කරගන්න ඕන නම් ළමයි. දැන් මේක පල්ලෙහෙන් ලියන්න. මේක අපිට තහවුරු කරගන්න ඕන නම් 1 බිංදුව 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 1 2 3 4 5 දීමේ කියලා ලියන්න අනිවාර්යයි. හරිද? යටේ ඉඳන් උඩට මොකද්ද කරන්නේ? අදාළ ආපු දීමේ පිටු ටික මොකද්ද කරන්නේ? ලියනවා. හරි. එතකොට මේක තහවුරු කරගන්න ඕන නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නවා මේ කීයද? මේ බරසාදක කීයද ළමයි? මේ බරසාදක කීයද? දෙකේ බිංදුව. මේක දෙකේ 1. මේක දෙකේ 2. දෙකේ 3. දෙකේ 4. දෙකේ 5. දෙකේ 6. දෙකේ 7. දෙකේ 8. තේරුණා නේද? හරි. දෙකේ 7 වෙනි බලය දැන් අපි ගත්තොත් දෙකේ 8 තියෙන තැනට විතරයි 1 තියෙන්නේ. හරිද? දැන් අපි ද්විමය දශමය බවට පරිවර්තනයේදී මේක කතා කරනවා. තේරුණාද? දෙකේ 8 තියෙන තැනට විතරයි 1 තියෙන්නේ. එහෙනම් දෙකේ 8 කීයද? 256යි. උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. තේරුණා නේද? තහවුරු කර ගැනීමකට විතරයි. හරි තහවුරු කරගන්න පුළුවන් මේක ද්විමය දශමය බවට පරිවර්තනයේදී. තේරුණාද? ඒක එතෙන්ද කියලා දෙන්න. හරි දැනට මේක ලියා ගන්න. හරි කොහොමද දශමයේ සංඛ්‍යාව ද්විමය බවට පරිවර්තනය කරන්නේ? අදාළ දශමයේ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ඉතුරු ආපු ටික මොකද්ද කරන්නේ? යට ඉඳන් උඩට ලියලා දෙකේ පාදේ ඇප්ලයි කර යුතුමයි. තේරුණා නේද? දෙකේ පාදේ ඇප්ලයි කර යුතුමයි. හරි නේද? දැන් හරි දශමයේ පාදේ සංඛ්‍යාව ද්විමය පාදේ සංඛ්‍යාව බවට පරිවර්තනය හරි. ඊළඟට අපි ගියොත් මේක ලියා ගන්න උස්සලා මේක ලියා ගන්න. හරි. හරි නේද? හරි. දැන් අපි කතා කරමු ෆ්‍රැක්ෂන් පාර්ට් එකක් આવොත් කොහොමද වැඩ වෙන්නේ කියලා. දැන් අපි හිතමු 256.25 දශමයේ පාදයේ සංඛ්‍යාවක් තියෙනවා
මේක කොහොමද දීමීය බවට පරිවර්තනය කරන්නේ? හරි. 256 කියලා අපි හොයාගත්තා. අදාළ දීමීය අගය හොයාගත්තා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දශමය 2.5 දීමීය අගය හොයාගන්න තියෙන්නේ. මොකද්ද කරන්නේ? පූර්ණ කොටසේදී මොකද පූර්ණ සංඛ්‍යාවේදී මොකද්ද කරේ? දෙකෙන් බෙදාගෙන ගියා. ෆ්‍රැක්ෂන් පාර්ට් එකේදී මොකද්ද කරන්නේ? ಗುಣ කරගෙන යනවා 1.0ක් වෙනකම්. තේරුණා නේද? 1.0ක් වෙනකම් මොකද කරන්නේ? ಗುಣ කරගෙන යනවා. තේරුණා නේද? හරි. මේක ඔලුවට ගන්න එපා. මේක ලේසි. ඒකින්ද කියලා දෙන්නේ 0.5යි. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? 0.5. මේ පැත්ත එක මොකද්ද කරන්නේ? අයිමත් දෙකෙන් ಗುಣ කරනවා. 1.0යි. රයිට්. තේරුණාද? 0.5යි 0.25 දෙකෙන් ගුණ වුණාට පස්සේ කීයද? 0.5යි. ඊට පස්සේ අයිමත් නැවතත් මොකද්ද කරන්නේ? මේ කියන ෆ්‍රැක්ෂන් පාර්ට් එක අරගෙන මොකද මෙතන එක උන්නේ නේද? දශම තිතෙන් මේ පැත්ත එක උන්නේ නැති නිසා අපි අයිමත් නැවත මොකද්ද කරන්නේ? මේ අදාළ ෆ්‍රැක්ෂන් පාර්ට් එක අයිමත් නැවත අරගෙන අයිමත් දෙකෙන් ගුණ කරනවා. එහෙම දෙකෙන් ගුණ කරගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? එක වෙනකම් මොකද්ද කරන්නේ? ගුණ කිරීමේ පාර්ට් එක කරගෙන ගිහිල්ලා එක වුණාට පස්සේ එතනින් නවත්තන්න ඕන. තේරුණානේ මම කියන්නේ? හරි. එතකොට 0.5 දෙකෙන් ගුණ කරලා පස්සේ කීයද? 1.0යි. මොකක්ද වෙලා තියෙන්නේ? 1 ඇවිල්ලා නේද? 1.0 එහෙම ඇවිල්ලා නේද? 1.0 ඇවිල්ලා නේද? ඒ කියන්නේ දශම දිතෙන් වම් පැත්ත එක වෙලා නේද? ආයෙන එතනින් නතර කරනවා ගණනය කිරීමේ පාර්ට් එක. තේරුණා නේද? හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මේකෙදි අදාළ අගය ගන්න උඩට ගිහිල්ලා උඩට යවලා හරි. පහළින් ඉඳන් උඩට තමයි අදාළ පිටු ටික ගන්න. මේකෙදි ගන්න උඩින් ඉඳන් පහළට. එහෙනම් මේක පිටුතර වෙන්නේ මොකද්ද? 1.0.0.0.0.0.0.0.0.1 ද්විමය. තහවුරු කරගන්න ඕන නම් මේ කීයද? මේ කීයද ළමයි? 2 ඍණ 1. මේ කීයද? 2 ඍණ 2. 2 ඍණ 2 ළඟ විතරයි එක තියෙන්නේ. එහෙනම් ඒක විතරයි ගන්න. 2 ඍණ 2 කියන්නේ 1 යට 4. 1 යට 4 කියන්නේ 0.2.5. 0.2.5 මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. හරි. තේරුණා නේද කොහොමද වැඩේ වෙන්නේ කියලා? වැඩේ වෙන්නේ කොහොමද කියලා තේරුණා නේද? හරි. තේරෙන්න ඕන. තේරුණා නේද? හරි. ලියා ගන්නකො. මේක දාගන්න. මේ දශමයේ ෆ්‍රැක්ෂන් පාර්ට් එකක් එක්ක තියෙන එකක් දාගන්න. හරි. මේකත් දාගන්න. හරි. මේ පාර්ට් එකක් දාගන්න. හරි. මේ දශම දින තියෙන්නේ මෙතන. හරි. දශම දින මෙතන තියෙන්නේ. තේරුණා නේද? හරි. මේක තමයි පිළිතුර වෙන්නේ. එතකොට මේක තහවුරු කරගන්න ඕන නිසා දීර්ඝ දශමයේ කරද්දී අපිට තේරෙනවා. හරි. ඒකෙදි බලන්න පුළුවන්. හරි. දැනට මේක දාගන්නකො. මම හිතනවා තේරෙන්නේ නැති කියලා දශමීය දීමේ බවට පරිවර්තනය උදටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරිද? හරි. ටක් ගාලා දාගන්න. එක උදාහරණයක් ඇති නේද? තව එකක් කරනවද? තව එකක් කරනවද? තව එකක් කරනවද? chat එකට දාන්න. හරි. 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 තව එක උදාහරණයක් කරමු. මෙතන පේනව නේද? මම පේන්නේ නේද? මම පේන්නේ නැතුව අවුල්. හරි. මේක ලියාගෙන ඉවරද ළමයි? මේක ලියාගෙන ඉවරද? හරි. මම කරනවා. හරි. මේක ලියගෙන ඉවරයි. දැන් අරක ලියා ගන්න. හරි. ෆ්‍රැක්ෂන් පාර්ට් එකේ කොටස ලියා ගන්නවා කියලා මම හිතනවා. හරි. හරි. උදාහරණ අංක 2. හරිද? උදාහරණ අංක 2 අපි ගමු 73. 73 කියන දශමයේ පාදේ සංඛ්‍යාවක්. තේරුණාද? හරි. 10 පාදේ සංඛ්‍යාව. මේ කොහොමද ද්විමීය බවට පරිවර්තනය කරන්නේ අපි කිව්වා මොකද කරන්නේ? දෙකෙන් බෙදාගෙන යනවා. 73 දෙකෙන් බෙදුවා පස්සේ කීයද ළමයි? 35යි 36යි. 36යි ඉතුරු 1යි. එහෙම නේද? 36 72යි. හරි නේද? හරි. 36 දෙකෙන් බෙදුවා පස්සේ කීයද? 18යි. ඉතුරු 0යි. 18 දෙකෙන් බෙදුවා පස්සේ 9යි. ඉතුරු
බිඳුවයි. 9 දෙකෙන් බෙදුණු පස්සේ 4යි. ඉතුරු 1යි. හරිද? 4 දෙකෙන් බෙදුණු පස්සේ 2යි. ඉතුරු බිඳුවයි. 2 දෙකෙන් බෙදුණු පස්සේ කීයද? 1යි ඉතුරු බිඳුවයි. 1 දෙකෙන් බෙදුණු පස්සේ කීයද? බිඳුවයි ඉතුරු 1යි. දැන් මොකද කරන්නේ? පහළ ඉඳන් උඩට අදාළ සංඛ්‍යාව ලියනවා. 1 බිඳුව බිඳුව 1 බිඳුව බිඳුව 1 ද්විමය. අපිට තහවුරු කරගන්න ඕන නම් මෙන්න මේකමද කියලා. අපි ඒක ද්විමය දශමයේදී කතා කරා. නමුත් මෙතෙන්දිත් අපි කතා කරලා ඒක තහවුරු කරගමු. ලැග්ගුණා. හරි. හරිද? හරි. පොඩි ලැග්වීමක් වුණා. හරි. මොකද්ද කරන්නේ? අදාළ සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? පහළ ඉඳන් උඩට දීමේ බිඳු ටික ලියනවා. මොකක්ද දෙන්නේ උත්තරේ? 1.1.1.1 දීමේ දාන්න ඕනෙමයි. තේරුණාද? හරි. පැහැදිලි. අපිට තහවුරු කරගන්න ඕන නම් මොකද්ද කරන්නේ? මෙතන කීයද? මෙතන කීයද? මෙතන කීයද? දෙකේ බිඳුවෙනි බලය. එක තියෙන තැන් වල අගේ විතරයි ගන්න අපි. තේරුණා නේද? ඒක දීමේ දශමයේ බවට පරිවර්තනයේදී මම කියලා දෙන්නම්. හරි දැනට ඔහොම පොඩ්ඩක් මතක තියාගන්න. ඇඩ්වාන්ස් කියලා හිතන්න එපා. හරි? දෙකේ 3 දෙකේ 6 දෙකේ 6 කීයද? 64යි. දෙකේ 3 කීයද? 8යි. දෙකේ බිඳුව කීයද? ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය මම කිව්වා 1යි. එක් වරක් 1 1යි. එහෙනම් කීයද? 3යි 73යි. අදාළාගේ එනව නේද? තහවුරු නේද වැඩේ? හරි. එහෙනම් දශමය ද්විමය ඉවරයි පාර්ට් එක. තේරුණා නේද? මං හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා. හරි. දශමය ද්විමය පරිවර්තනය ඔන්නෝක තමයි පරිවර්තනය කිරීමේදී වෙන්නේ. හරිද? ඊළඟට අපි යනවා ළමයි දශමය අෂ්ටමය. හරි. දශමය අෂ්ටමය. රයිට්. දශමය අෂ්ටමය. මේකත් ලියා ගන්නකො. ඊළඟ පාර්ට් එක දශමය අෂ්ටමය පරිවර්තනය. හරිද? ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. මේ ෆ්‍රැක්ෂන් පාර්ට් එකෙන් આવත් මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්නේ. තේරුණා නේද? හරි. අවුලක් නැහැ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? හරි. ලියා ගන්න. ලියා ගන්න. මයික් එක වැඩ නේද? හරි අවුලක් නැහැ. හරි. මේක ඕනේ නැහැ. හරි. මේක ලියා ගන්න ඕනේ නැහැ. මේ ටික ඕනේ නැහැ. හරි. මේ ටික ඕනේ නැහැ. අර තහවුරු කරගන්න තමයි මේක දුන්නේ. හරි. මේකේ උත්තරේ විතරක් ලියා ගන්න 1.1.1 දීමේ. හරි. ඕක තමයි උත්තරේ. තේරුණාද? දශමය දීමේ බවට පරිවර්තනයේදී ඕක තමයි හොඳම උත්තර ලියන්න. තේරුණාද? හරි. මේක ලියන්න ටක් කරලා. හරි. ඉවරයි. හරි. ඊළඟ මාතෘකාව දාගන්න ළමයි දශමය අෂ්ටමය දශමය ඊතලයක් ගැහුවා අෂ්ටමය කියලා දාගත්තා.